දෙදහස් කාලය තුළ එවකට හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ තවත් ඇමතිවරයෙකුට ජනාධිපති අරමුදලෙන් රුපියල් 4 කෝටි 7,17,941ක මුදලක් ලබා දී ඇති බව වාර්තා වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ මේ මුදල් ලබා දී ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් ලබා ගැනීම සඳහා මේ මුදල් අනුමත කර තිබුණා. 4 කෝටි 7,17,941ක් වූ මෙම මුදලෙන් රුපියල් 2 කෝටි 46,57,015ක මුදලක් ආපසු පියවීමේ පොරොන්දු මත ලබා දී තිබුණද එම මුදල 2026 වසරේ මේ මාසයේ 20 වනදා වන විටත් නැවත ලැබී නොමැති බව වාර්තා වනවා. ජාතික විගණන කාර්යාලය නිකුත් කර තිබෙන නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.